ඔයා ධනවත්ද නැත්නම් ඔයාට ධනෙ තියෙනවද? ඔයා ධනවත්ද කියලා මනින සංකල්පයක් තියෙනවා ලෝකේ පිළිගත්ත. ඒක තමයි F3 සංකල්පය කියලා කියන්නේ. ඒකට අනුව ඔයාට family, fitness and freedom කියන ඒ සංකල්පයට අදාළ නිර්ණායක තුන තියෙන්න ඕන ඔයා ධනවතෙක් වෙන්න. හැබැයි මේ ටික සම්පූර්ණ කරගන්නත් ඔයා ළඟ ධනෙ තියෙන්න ඕනේ. ධනෙ තියෙන පුද්ගලයෙක් ධනවත් වෙන්නේ මෙන්න මේ නිර්ණායක තුන සම්පූර්ණ කරාට පස්සේ තමයි. ඒ කියන්නේ ෆැමිලි කියලා අපි පළවෙනි F එක ගත්තොත් අපේ පවුල, එහෙම නැත්නම් අපේ වටපිටාව, අපේ යාළු මිත්‍රයෝ, අපේ සේවකයෝ, අපි වටේ ඉන්න කට්ටිය අපිට ඉන්නවා නම් අන්න ඒක ෆැමිලි කියන સિદ્ધාන්තය අපි සපුරලා තියෙනවා. ඊළඟට ෆිට්නස් යෝග්‍යතාවය කියන එක. ඒ කියන්නේ ඔයා සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ. ඒක තමයි දෙවෙනි සංකල්පයට අදාළ දෙවෙනි නිර්ණායකය වෙන්නේ. ඔයා සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ. ඔයාට කිසිම කියන්නේ ලෙඩක් දුකක් නැතුව ඉන්නවාම කියන එක නෙවෙයි. නමුත් ඔයාට ඒ ධනය වැය කරලා ඔයාගේ සෞඛ්‍ය සම්පන්න බව, නිරෝගීභාවය රැක ගන්න පුළුවන්කමක් ඔයාට තියෙන්න ඕනේ. ඊළඟ එක තමයි ෆ්‍රීඩම් කියන එක. ඔයාට තෝරා ගැනීම හැකියාවක් තියෙන්න ඕනේ. නිදහසක් තියෙන්න ඕනේ. මේ ධනය වැය කරලා ඔයාට ජීවත් වෙන්න තැනක් තෝරා ගන්න. ඔයාගේ ළමයි යන්නේ මොන ඉස්කෝලේද කියලා තීරණය කරන්න. ඒ වගේ ඔයාගේ තීරණ ජීවිතේ ගන්න පුළුවන් නිදහස ඔයා යන එන තැන් තීරණය කරන්න ඔයාට නිදහස් අන්න ඒක තමයි ෆ්‍රීඩම් කියන්නේ. එතකොට family fitness and freedom කියන සංකල්පයට අදාළ නිර්ණායක තුන ඔයා සම්පූර්ණ කරනවා නම් ඔයාට ධනයක් තිබිලා ඔයා ධනවතෙක්. ඉතින් ඔයා හිතලා බලන්න ඔයා ධනවතෙක්ද නැත්නම් ඔයාට ධනෙ විතරක් තියෙන කෙනෙක්ද කියලා.